හෙලෝ ගයිස් කොහොමද ඔයාලට? ඔයාලා හිතන දේවල් අනිත් අයට ඇහෙනවා නම් ඔයාලා මොකද කරන්නේ? ඔයාලා ඒකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ කියලා නම් මට හොඳටම විශ්වාසයි. ඉතින් අද මම අරන් ඇවිත් තියෙන්නේ අන්න ඒ වගේ වෙනස්ම විදිහේ ලස්සන මූවි එකක්. ඒ තමයි 2021 රිලීස් වුණු Chaos Walking කියන මූවි එක. එහෙනම් වැඩි විස්තර නැතුව අපි ෆිල්ම් එකට යමු. කතාව පටන් ගන්නෙ වෙන ග්‍රහලෝකෙකින්. ක්‍රිස්තු වර්ෂ 2257. අපේ ෆිල්ම් එකේ කතානායකයා ටොඩ් හෙවිට් එයාගේ බල්ලා මැන්චි එක්ක කැලයක් ඇතුළේ ඇවිදගෙන යනවා. මෙයා ඉන්න මේ ලෝකේ හරිම අමුතු දෙයක් තියෙනවා. ඒ තමයි එයාලා හිතන හැමදේම අනිත් අයට ඇහෙනවා වගේම පේනවා. ඉතින් ටොඩ් මෙහෙම ඇවිදන් යද්දී එයාගේ පැත්තට එයාලගේ නගරේ පූජකයා එනවා. ටොඩ් එයාව දැකලා හිතින් පූජකයාට බනින්න පටන් ගන්නවා. මෙයාලා හිතන දේවල් අනිත් අයට ඇහෙන නිසා ටොඩ් වෙන දෙයක් හිතන්න හදනවා. මොකද ඒ දේවල් පූජකයාට ඇහෙයි කියලා. ඒත් ඒක හරියන්නේ නැහැ. ටොඩ් බයින ඒවා පූජකයාට ඇහිලා එයා අශ්වයා පිටෙන් බැහැලා ඇවිත් ටොඩ්ට හොඳටම තර්ජනය කරනවා. එයා ටොඩ්ට කියනවා ඔබ ගෑණියෙක් වගේ දුර්වල අනාථයෙක් කියලා. ඒත් එතකොට ටොඩ් හිතනවා එයා මීට කලින් කවදාවත් ගෑනු කෙනෙක්ව දැකලා නැහැ කියලා. ඊට පස්සේ පූජකයා ටොඩ්ට දුර්වලයි කියලා බැනලා යනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර නගරය. ටොඩ් වාඩි වෙලා ඉද්දි එතෙන්ට නගරාධිපතිගේ පුතා ඩේවි එනවා. දෙන්නට දෙන්නම කොහොමත් අල්ලන්නේ නෑ වගේ. ඩේවි ඇවිත් ටොඩ්ව පහත් කරලා කතා කරද්දි ටොඩ් හිතෙන් සර්පයෙක් ගැන හිතනවා. එතකොටම ඌව දැකලා බය වෙලා ඩේවි වැටෙනවා. මේතන රණ්ඩු කරන්න හදද්දිම එතෙන්ට නගරාධිපති ඩේවිඩ් එනවා. එයා ටොඩ්ට කියනවා ටොඩ් ශබ්දය පාලනය කරන්න ගොඩක් දක්ෂයි. ඒ නිසා එයාගේ පුතාටත් ටොඩ්ගෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. නගරාධිපතියාට කැමතියි කියලා තමයි ටොඩ් හිතන්නේ. ඊට පස්සේ ටොඩ් ගෙදර යනවා. එයාගේ තාත්තගේ යාළුවයි වත්තේ වැඩ කරන ගමන් ඉන්නේ. එදා රෑ කෑම මේසෙදී අද දවස ගෙවුනේ කොහොමද කියලා තාත්තා ටොඩ්ගෙන් ඇහුවහම ටොඩ් එයා නගරාධිපතිට කැමතියි කියලා හිතනවා. මේ දේවල් දැකලා තාත්තා කියනවා ඔයා හිතන තරම් නගරාධිපති හොඳ කෙනෙක් නෙමෙයි කියලා. ඒත් මේ තාත්තා කියපු කතාවට ටොඩ් නම් එච්චර කැමති වෙන්නේ නැහැ. නිදා ගන්න ඇඳට ගිහිල්ලා ටොඩ් එයා පොඩි කාලේදී නගරාධිපතියාට කිව්ව දෙයක් ගැන හිතනවා. ටොඩ්ගේ උපන්දිනේට පිහියක් තෑගි දීලා නගරාධිපති එයාට කියනවා ඔයා එයාලා මරලා හරි මේ ලෝකේ පාලනය කරන්න කියලා. ඒත් අපි දන්නේ නැහැ කවුද එයාලා කියන්නේ කියලා. ඒ වගේම නගරාධිපති එයාට කියනවා ඔයා තමයි මේ නගරේ ඉන්න තරුණම කෙනා, ඒ වගේම අවසානම කෙනා කියලා. මොකද තවත් ළමයි ඉපදෙන්න ඒ නගරේ කිසිම ගෑනු කෙනෙක් හිටියේ නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ අභ්‍යවකාශය. කට්ටියක් ස්පේස් ෂිප් එකකින් අර ග්‍රහලෝකෙට යනවා. එයාලා ගොඩ බහින්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒ අය කතා වෙනවා තවමත් මුල් පදිංචිකාරයෝ එහි ජීවත් වෙනවා ඇති කියලා. ඒ වගේම එහි ජීවත් වෙන අය දෙවනි තරංගේ එනකල් ගොඩක් කල් බලන් ඉන්න ඇති කියලාත් එයාලා කතා වෙනවා. මේ අය ප්ලැනට් එකට ලං වෙනවත් එක්කම යානාව ගැස්සෙන්න පටන් ගන්නවා. එතකොටම ඒකේ ඉන්න කෙල්ලට අනිත් පිරිමි කෙනා හිතන දේවල් ඇහෙන්න පටන් ගන්නවා. එකපාරටම යානාව ගිනි ගන්නවා. කෙල්ල සීට් බෙල්ට් එක ගලවලා උඩට පා වෙලා ගිහින් එල්ලෙනවා. පහවදා උදේටත් කුඹුරේ වැඩ කර ඉද්දී තාත්තා එයාට පැනල් ටික බලන්න කියලා කියනවා. එයා ඒක හදලා ගේ ඇතුළට යන්න හදද්දී කවුරු හරි කෙනෙක් එයාලගේ ගෙදර ජනෙලෙන් පැනලා දුවනවා. ටොඩ් මැන්චි එක එයාගේ පස්සෙන් පන්නනවා. එතකොට එයා දකිනවා කැලේට වැටිලා විනාශ වෙලා ගියපු අර යානාව. හොරා ඇවිත් තියෙන ඒ යානාවේ ඉඳලා. ටොඩ් මේ ගැන නගරාධිපතිට කියන්න දුවගෙන යනවා. එයාට හිතින් ඒ ස්පේස් ෂිප් එක ගැන හිතන එක නවත්ත ගන්න බැරි වෙන නිසා නගරාධිපතිට කියන්නත් කලින් නගරේ හැමෝම මේ ගැන දැනගන්නවා. එයාලා හැමෝම මේ ගැන දැනගන්න එතන වට වෙනවා. ටොඩ් නගරාධිපතිට තැන පෙන්නනවා. නගරාධිපති එයාගෙන් බේරිලා ආව කෙනා කොයි වගේද කියලා ඇහුවහම ටොඩ් කියනවා එයාගේ මූණ දැක්කේ නැහැ කියලා. එතකොට එයා මොනවද හිතුවේ කියලා ඇහුවහම ටොඩ් කියනවා එයා ඒක කොහොම කරාද දන්නේ නැහැ. ඒත් එයා හිතන දෙයක් ඇහුනේ නැහැ කියලා. ඒ කෙල්ලව හොයාගන්න කියලා නගරාධිපති කට්ටියට කියලා එතනින් යනවා. ඒ කියන්නේ යානාවේ ඉඳලා ඇවිත් තියෙන කෙල්ලෙක්. මං කවදාවත් කෙල්ලෙක්ව දැකලා නැහැ කියලා හිතා ටොඩ් කෙල්ලව හොයන්න යනවා. ෆාම් එකේ හොරෙන් අරන් ආපු බීට් එක බිම තියනවා දැකලා එයා ඒ ටික බලබලා ඉද්දි කෙල්ල එතෙන්ට එනවා. කෙල්ලව අල්ලගන්න යනවා කියලා ටොඩ් හිතන දේවල් වලින් තේරෙන කෙල්ල එතනින් පැනලා දුවන්න හදනවා. ඒත් එක්කම ටොඩ්යි අර නගරාධිපතිගේ කට්ටියයි එයාගේ පස්සේ පන්නනවා. එකපාරටම කෙල්ල ලී තාප්පකින් වට වෙනවා. ඒ නගරාධිපති සිතුවිලි පාලනය කළ අටවපු උගුලක්. ඒකට කෙල්ල අහු වෙනවා. මම ඩේවිඩ් ප්‍රෙන්ටිස් මෙහි නගරාධිපති කියලා කියන එයා
ඔයා දැන් ආරක්ෂිතයි කියලා කෙල්ලව නගරෙට එක්කගෙන යනවා. ඩේවිඩ් එයාගෙන් මොකද්ද යානාවට උනේ බේරුණ එකම කෙනා ඔයාද වගේ ප්‍රශ්න අහනවා. එළිය මිනිස්සු වට වෙලා ඉන්නවා. එයාලා හිතන දේවල් ഘോഷාවක් වගේ ඇහෙනවා. ඩේවිඩ් ඇහුව කිසි දෙයකට උත්තර නොදී කෙල්ලා මොකද්ද ඒ ഘോഷාව කියලා අහනවා. එතකොට ඩේවිඩ් කියනවා අපි ඒකට කියන්නේ ශබ්දය කියලා. එයා කියනවා මෙහෙට ගොඩ බහැපු හැම මිනිස්සෙක්ටම ඒක සිද්ධ වුණා. අපේ ඔළුවේ තියෙන හැම සිතුවිල්ලක්ම හැමෝටම පේනවා. අපෙන් කීප දෙනෙක්ට විතරක් ඒක පාලනය කරන්න පුළුවන් කියලා. එහෙම කියලා ඩේවිඩ් ඒක පාලනය කරලා පෙන්නනවා. ඔයාට මගේ සිතුවිලි බලන්න පුළුවන්ද කියලා කෙල්ල එයාගෙන් ඇහුවහම ඩේවිඩ් කියනවා ඒක ගෑනු අයට බලපාන්නේ නැහැ කියලා. කෙල්ල එතකොට අහනවා කොහෙද මෙහෙ අනිත් ගෑනු අය කියලා. එතකොට ඩේවිඩ් කියනවා මේ ලෝකේ ඉන්න ස්වදේශිකයෝ ඒ කියන්නේ ඇත්තටම මේ ලෝකෙට අයිති ජීවියෝ එයාලව ආක්‍රමණය කරලා ඔක්කොම ගෑනු අයව මරලා දැම්මා කියලා. ඊට පස්සේ ආයෙත් ඩේවිඩ් කෙල්ලගෙන් ඇත්තටම ඔයා කොහොමද මෙහෙට ආවේ කියලා අහනවා. එතකොට කෙල්ල කියනවා එයාව අයිති ගොඩක් ලොකු මිනිස්සු 4000ක් ඉන්න යානාවකට මෙහෙට එව්ව පළවෙනි තරංග කට්ටිය එක්ක තිබ්බ කනෙක්ෂන් එක එයාලට නැති වුණ නිසා මිනිස්සු 4000 යානාව මෙහෙට බස්සන්න කලින් ඒ ගැන සෝදිසි කරන්න පොඩි යානාවකින් කීප දෙනෙක්ව මෙහෙට එව්වා කියලා. ලොකු ෂිප් එක ඔයාව හොයාගෙන එයිද? ඒක ගොඩ බහින්නේ කොහෙටද කියලා ඩේවිඩ් ඇහුවහම කෙල්ල ඇයි කියලා අහනවා. කෙල්ල දිහා බලන් ඉඳලා ඩේවිඩ් පොඩ්ඩක් එළියට යනවා. යන ගමන් දොරගාව හිටිය එයාගේ පුතාට කෙල්ල එක්ක කතා කරන්න එපා. ඒ වගේම කාටවත් ඇතුළට එන්න දෙන්නත් එපා කියලා ඩේවිඩ් කියනවා. එළිය මිනිස්සු ඩේවිඩ් මොකද්ද කියන්නේ කියලා බලන්න රැස් වෙලා හිටියත් ඩේවිඩ් එයා හිතන ඒවා අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න පාලනය කරගෙන එතනින් යනවා. ඩේවිඩ් ගියාට පස්සේ එයාගේ පුතා තාත්තා කෙල්ල එක්ක කතා කරන්න එපා කිව්ව එකවත් ගණන් නොගෙන කෙල්ල ළඟට ඇවිත් කෙල්ලගේ බෑග් එක අවසන් පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඇතුලේ රිමෝට් එකක් වගේ මැෂින් එකක් එළියට ගන්නවා. කෙල්ල ඒක උදුර ගන්න හැදුවත් එයා ඒකේ බටන් එක ප්‍රෙස් කරනවා. එතකොටම ඒකෙන් කිරණ වගේක් නිකුත් වෙලා එයාලා හිටපු තැන විනාශ වෙලා යනවා. ඩේවිඩ් දුවගෙන එතෙන්ට එනකොටත් කෙල්ල පැනලා ගිහිල්ලා. කට්ටිය කෙල්ල හොයන්න යනවා. කෙල්ල හැංගිලා හිටිය තැනට උඩ ඉඳන් ඩේවිඩ් පූජකයා එක්ක කතා කරනවා කෙල්ලට ඇහෙනවා. ලොකු යානාව මේ ලෝකෙට ගොඩ බහිද්දිම ඒකට පහර දීලා ලෝකෙම පාලනය අතට ගන්න එක තමා ඩේවිඩ්ගේ අරමුණ උනේ. ඒත් පූජකයා හිතන්නේ කෙල්ල කියන්නේ එයාලට දඩුවම් දෙන්න මේ ලෝකෙට ආපු දේවදූතයෙක් කියලා. ටොඩ් විනාශ වෙච්ච තැනට ගිහින් බලද්දි එතන කෙල්ලගේ බෑග් එක තියෙනවා දැකලා ඒක හංගන් ගෙදර අරන් යනවා. එයා ඒක එයාලගේ මඩුවට අරන් ගිහින් බෑග් එක ඇතුලේ තිබිලා පැකට් එකක් අරන් කනවා. ඊට පස්සේ එයා මෑන්චිට කතා කරලා හැරිලා බලද්දි දකිනවා කෙල්ල මඩුව අස්සේ හැංගිලා ඉන්නවා. එතකොටම ටොඩ් තාත්තා කතා කරනවා ඇහිලා කෙල්ලට එතනම ඉන්න කියලා එයා එළියට යනවා. තාත්තයි එයාගේ යාළුවයි ටොඩ් කතා කරත් එයා ඒ දෙන්නම ගණන් නොගෙන එතනින් යන්න හදද්දී ඩේවිඩ්ගේ සේවකයෙක් එතෙන්ට එනවා. ඇවිත් කෙල්ලව දැක්කද කියලා අහනවා. ඒ වෙලාවේ තමයි ටොඩ්ගේ තාත්තා එහෙම කෙල්ලෙක් මේ ලෝකෙට ඇවිත් කියලා දැනගන්නේ. කෙල්ල එයාගේ කබාය ටොඩ්ලගේ ගෙවල් හරිය ගලවලා දාලා. ඒ නිසා කෙල්ල එහෙ ඇති කියලා අර මිනිස්සයා සැක කරනවා. ටොඩ් කියනවා ඒ කෙල්ල මෙහෙට ආවේ නැහැ කියලා. ඒත් ටොඩ් එයාගේ සිතුවිලි පාලනය කරගන්න හිතන දේවල් ඇහිලා අර මිනිස්සයා මඩුව ඇතුලේ බලන්න හැදුවත් තාත්තා ඒ මිනිස්සයාව හරවලා යවනවා. මොකද ඒ වෙද්දි ටොඩ්ගේ සිතුවිලි වල හැසිරීමෙන් කෙල්ල ඉන්නේ මඩුවේ කියලා තාත්තා දැනගෙන තිබුණේ. තාත්තයි එයාගේ යාළුවයි ටොඩ් එක මඩුව ඇතුලට ගිහින් කෙල්ලව බලලා එයාට ඇතුළෙම ඉන්න කියලා එළියට ඇවිල්ලා මඩුව ලොක් කරනවා. මේ වෙලාව කෙල්ල මඩුව අස්සේ තිබිලා පරණ බයික් එකක් හොයාගන්නවා. ටොඩ්ගේ තාත්තගේ යාළුවා කිලියන් ටොඩ්ට කෙල්ලව ඩේවිඩ්ට ගිහින් දෙන්න කිව්වත් ටොඩ් ඒකට කැමති වෙන්නේ නැහැ. මේ දෙන්නගේ කතාබහ අහන් ඉඳලා ටොඩ්ගේ තාත්තා කියනවා මේක තමයි වෙලාව කිලියන් කියලා. එතකොට කිලියන් ටොඩ්ට කියනවා කෙල්ලව බේරගන්න ඕනේ නම් මෙහෙන් එයාව අරන් යන්න කියලා. මෙහෙන් ආයේ යන්න තැනක් නෑනේ කියලා ටොඩ් කිව්වත් තාත්තා සිතියමක් පෙන්නලා කියනවා එයාව ෆාබ්‍රාන්ච් වලට එක්කන් යන්න කියලා. මීට ගොඩක් කාලයකට කලින් කට්ටියක් එහෙට ගිහින් තියෙනවා. හැබැයි එයාලා ආය ආවේ නැහැ කියලා තමයි තාත්තා කියන්නේ. ටොඩ්ව එහෙදි එයාලා මරයි කියලා කිලියන් කිව්වත් කෙල්ල එක්ක ඉන්නවනම් එහෙම වෙන්නේ නැහැ කියලා තාත්තා කියනවා. මට ආයේ කවද්ද ඔයාලා ගාවට එන්න පුළුවන් කියලා ටොඩ් ඇහුවත් ඒ දෙන්න උත්තර දෙන්නේ නැහැ. කෙල්ලව ආරක්ෂා කරන්න ඕනේ නම්
දැන්ම පිටත් වෙන්න කියලා තාත්තා කියනවා. ඉතින් ටොඩ් අශ්වයාව ලෑස්ති කර ගන්නවා. එතකොට එතෙන්ට තාත්තා ඇවිත් කියනවා හැම වෙලෙම කෙල්ල එක්කම ඉන්න ඒ වගේම ෆාබ්‍රාන්චල කාටවත් ඔයා මෙහෙ ඉදන් ඒ කියන්නේ ප්‍රෙන්ටිස් ටවුන් වල ඉදන් ආවේ කියලා කියන්න එපා කියලා. එතකොට ටොඩ් ඒ ඇයි කියලා ඇහුවත් තාත්තා ඒකට උත්තරයක් නොදී එයාට බෑග් එකක් දීලා කියනවා මට ඔයා ගැන ආඩම්බරයි පුතා. ඒ වගේම ඔයාගේ අම්මත් ගොඩක් ආඩම්බර වෙයි කියලා. ඊට පස්සේ තාත්තා කෙල්ලව එක්කන් එන්න යද්දී ඈතින් ഘോഷාවක් ඇහිලා නැවතිලා බලනවා. ඩේවිඩ් එයාගේ කට්ටියත් එක්ක කෙල්ලව හොයාගෙන ටොඩ්ගේ ගෙදරට ඇවිත් තිබුණා. එයා කිලියන් බෙන් දෙන්නගෙන්ම කෙල්ල ගැන ඇහුවත් එයාලා මොකුත්ම කියන්නේ නැහැ. මේ අතර කෙල්ල මඩුවේ ඉඳන් අර ඇතුලේ තිබ්බ බයික් එක ස්ටාර්ට් කරන්න හදනවා. බෙන්ලගෙන් උත්තරයක් නැති නිසා ඩේවිඩ් ටොඩ්ගෙන් කෙල්ල ගැන අහන්න ගන්නවා. අන්තිමට තමන්ම පාලනය කරගන්න බැරුව ටොඩ් මඩුව කියලා හිතනවා. ඒත් එක්කම කට්ටිය කෙල්ලව අල්ලගන්න මඩුවේ දොර ඇරපු ගමන් කෙල්ල අර බයික් එකෙන් එතනින් පැනලා යනවා. ටොඩුත් එයාගේ පස්සෙන් යන්න ලෑස්ති වෙනවා. කෙල්ලව නවත්ත ගන්න ඩේවිඩ්ගේ කට්ටිය එයාට වෙඩි තියන්න හදනකොට කිලියන් එතන කෙනෙක්ට වෙඩි තියනවා. එතකොට ඩේවිඩ්ගේ පුතා කිලියන්ට වෙඩි තියනවා. මේක දැකලා ටොඩ් නවතින්න හැදුවත් බෙන් එයාට යන්න කියනවා. මේ නිසා ටොඩ් කෙල්ල පස්සෙන් යන්න පිටත් වෙනවා. නගරාධිපතිගේ කට්ටිය කෙල්ලව පන්නගෙන එයාගේ පස්සෙන්ම යනවා. ඒක පල්ලමකදී කෙල්ලට බයික් එක පාලනය කරගන්න බැරුව එතනින් පල්ලෙහාට වැටෙනවා. අශ්වයා පිටේ ආපු ටොඩුත් ඒ පස්සෙන් එතනින් පල්ලෙහාට වැටෙනවා. මේ නිසා ටොඩ්ගේ අශ්වයාට හොඳටම තුවාල වෙනවා. ඉතින් අශ්වයාට තවත් වේදනාවක් දෙන්න බැරි නිසා ටොඩ් එයාව එතනදිම මරලා දානවා. කෙල්ලව පන්නගෙන ආපු නගරාධිපතිගේ කට්ටිය පහලට එන්න බැරුව උඩ කැරකි ඉද්දි කෙල්ල ආයෙත් කැලේ ඇතුළට යන්න හදනවා. මේ වෙලාවේ ටොඩ් එයාව අල්ලගෙන ෆාබ් බ්‍රාන්ච් ගැන කියනවා. ෆාබ් බ්‍රාන්ච් වල මැප් එක කෙල්ල ඉල්ලුවත් ඒක ටොඩ්ගේ මතකයේ විතරක් තිබුණු නිසා කෙල්ලට ටොඩ්ගේ පස්සෙන් ෆාබ් බ්‍රාන්ච් වලට යන්න පිටත් වෙන්න සිද්ධ වෙනවා. මේ අතර ඩේවිඩ් බෙන්ගෙන් ටොඩ්ලා කොහෙටද පිටත් වුනේ කියලා දැනගන්න උත්සාහ කරනවා. බෙන් කිලියන්ව බදාගෙන කිසිම උත්තරයක් නොදී බලාගෙන හිටියත් අන්තිමට එයාට එයාව පාලනය කරගන්න බැරුව ෆාබ් බ්‍රාන්ච් ගැන හිතනවා. ඉතින් මේක අහලා නගරාධිපති කෙල්ලව හොයාගෙන යන්න එයාලත් එක්ක එකතු වෙන්න නගරෙට එන්න කියලා බෙන්ට කියලා එතනින් යන්න යනවා. මේ වෙලාවේ කිලියන්ගේ ආත්මය එයාගේ ඇගෙන් එළියට ඇවිල්ලා අපේ පුතාව බලා ගන්න බෙන් කියලා බෙන්ට කියලා එයාට සමු දීලා යනවා. මේ වෙද්දිත් කෙල්ල ටොඩ් එක කැලේ ඇතුළට වේගෙන් ෆාබ් බ්‍රාන්ච් හොයාගෙන යන ගමන් හිටියේ. එකපාරටම කවුරු හරි එන සද්දයක් ඇහිලා ටොඩ් නවතිනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි මැන්චි. එයා ටොඩ්ලගේ පස්සෙන්ම ඇවිත් තිබුණා. මේ දේවල් මෙහෙම සිද්ධ වෙනකොට ඩේවිඩ් ගමේ හැමෝම එක්ක ආයුධත් අරගෙන කෙල්ලව හොයන් යන්න පිටත් වෙනවා. මේ කට්ටිය අතර බෙන් වගේම පූජකයාත් හිටියා. ටොඩ් කෙල්ල එක්ක ටික දුරක් යනකොට ගඟක් දකිනවා. ඉතින් මෙයාලා එතන නැවතිලා ඒ ගගේ හිටපු අමුතු සතෙක් මරාගෙන පුච්චගෙන කන අතරදී කෙල්ල ටොඩ් එක්ක කතා කරනවා. මේ වෙලාවේ ටොඩ් දැනගන්නවා පෘථිවියේ ඉඳලා මේ ලෝකෙට එන්න අවුරුදු 64ක් යනම වගේම මේ කෙල්ල ඉපදිලා තියෙන පෘථිවියේ නෙමෙයි අර යානාව ඇතුලේ කියලා. එයාගෙන් එයාගේ අම්මා තාත්තා ගැන ඇහුවත් කෙල්ල උත්තරයක් නොදී එතනින් යනවා. ඉතින් ටොඩ් එයාගේ හිතෙන් විකාර ගොඩක් හිත කෙල්ල පස්සෙන් යන්න පටන් ගන්නවා. මෙහෙම යනකොට එයාලට ස්පාකල්ලාගේ සද්ද ඇහෙනවා. ස්පාකල්ලා කියන්නේ ඒ ලෝකෙට අයිති ජීවියෝ. සද්ද ඇහිලා ටොඩ් කියනවා ඒ පිටසක්වලයෝ කියලා. මේ වෙලාවේ කෙල්ල එයාලා මේ ලෝකේ කට්ටියනේ අපි තමයි පිටසක්වලයෝ කියලා කියද්දි ටොඩ් කියනවා නැහැ එයාලා මගේ ගමේ හැම ගෑනු කෙනෙක්වම වගේ මගේ අම්මවත් මැරුවා. ඉතින් එයාලා තමයි පිටසක්වලයෝ කියලා. වැස්ස නිසා එදා රෑ ගමන පොඩ්ඩකට නවත්තන මේ දෙන්නා පහවදා උදේම ආයෙත් යන්න පිටත් වෙනවා. මේ අතරේදී කෙල්ල එයාගේ නම වයෝලා කියලා වගේම එයාගේ අම්මයි තාත්තයි යානාව ඇතුළේදී වසංගතයක් නිසා මැරුණා කියලා ටොඩ් කියනවා. මේ දෙන්න ටිකක් දුර යනකොට එයාලට ස්පාකල් ගම්මාන හම්බ වෙනවා. ටොඩ් හොදටම බය වෙලා වයෝලවයි මැන්චිවයි අරගෙන එතනින් දුවනවා. එතකොටම ස්පාකල් කෙනෙක් දැකලා එයාලා හැංගෙනවා. ඒත් ටොඩ්ට එයාගේ හිතෙන දේවල් පාලනය කරගන්න බැරි වෙන නිසා ස්පාකල් කෙනෙක් එකපාරටම ඇවිල්ලා එයාව ඇදගෙන යනවා. මේ දෙන්න ගොඩක් රණ්ඩු වෙනවා. ටොඩ් එයාගේ පිහියෙන් ස්පාකල්ට හොඳටම අනිනවා. ඒත් වයෝලගේ කෑගැහිල්ල නිසා එයා ඒක නවත්තනවා. ස්පාකල් ටොඩ්ට මොකොත්ම නොකර එතනින් යන්න යනවා. ඉතින් ආයෙත් ටොඩ් වයෝලා දෙන්න ගමන යන්න පිටත් වෙනවා.
යනවා. මේ යන අතරමඟදී ටොඩ් දිගටම නගරාධිපති ස්පාකල්ලා ගැන එයාගේ ඔළුවට දාලා තිබ්බ නරක දේවල් හිතනවා. ඒත් වයෝලා නම් නගරාධිපතිව පොඩ්ඩක්වත් විශ්වාස කරේ නැහැ. කොහොම හරි අන්තිමට මේ දෙන්නට ෆාබ්‍රාන්ච් හම්බ වෙනවා. කිසිම මිනිස්සෙක් පේන්න හිටපු නැති නිසා මෙයාලා දිගටම ඇතුළට යනවා. එතකොට එයාලට ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි හම්බ වෙනවා. එයාලා මේ දෙන්නම ෆාබ්‍රාන්ච් වල නගරාධිපති ගාවට එක්කගෙන යනවා. එතන පිරිමි අය වගේම ගෑනු අය ගොඩක් පෙරිලා හිටියා. දෙයනේ ෆාබ්‍රාන්ච් වල නගරාධිපති ගෑනු කෙනෙක්. එයා මේ දෙන්නගෙන් කොහේදන්ද ආවේ කියලා ඇහුවම ප්‍රෙන්ටිස් ටවුන් කියලා කියනවා. මේක අහලා ගමේ හැමෝම අමුතු විදිහට මෙයාලා දිහා බලනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ලණු වලින් අත් දෙකක් ගැට ගහගෙන ඇපල් ගෙඩියක් කන ටොඩ්ව. ෆාබ්‍රාන්ච් වල පිරිමි කට්ටියක් ඇවිත් මෙහෙන් යන්න කියලා එයාට තර්ජනය කරනවා. මේ වෙලාවේ එහෙ නගරාධිපති එතෙන්ට ඇවිත් එයාලට මෙතනින් යන්න කියලා ටොඩ්ගේ බැමි කපලා දාලා එයාව ඇතුළට එක්කගෙන යනවා. මේ වෙලාවේ ප්‍රෙන්ටිස් ටවුන් වල කට්ටිය පොඩ්ඩක් විවේක ගන්න මග නැවතිලා හිටියා. මෙතනදී පූජකයා නගරාධිපති අතරේ සිද්ධ වෙන කතා බහකින් අපිට තේරෙනවා නගරාධිපතිගේ ඇත්තම අරමුණ මොකද්ද කියලා පූජකයා දන්නවා කියලා. ඉතින් ඔයා තවමත් අපේ වීඩියෝ එක බලන ගමන් නම් ඉන්නේ ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ෆාබ්‍රාන්ච් වල නගරාධිපති වයෝලාටයි ටොඩ්ටයි අලුත් ඇඳුම් දීලා පිරිසිදු වෙන්න කියලා එයාලට නිදා ගන්න තැන් දෙනවා. වයෝලා එයාට කියනවා ඊළඟට එන ෂිප් එකත් එක්ක සම්බන්ධ වෙන්න නම් එයාට කනෙක්ෂන් එකක් ඕන කරනවා කියලා. ඒත් නගරාධිපති කියනවා එයාලට කිසිම කනෙක්ෂන් එකක් කාත් එක්කවත් නැහැ. ඒ නිසා කනෙක්ෂන් එකක් හොයාගන්න හෙවන් වලට යන්න කියලා. හෙවන් කියන්නේ තවත් එක ජනාවාසයක්. ඉතින් මෙයාලා පහුවදා හෙවන් වලට යන්න තීරණය කරනවා. එදා රෑ ටොඩ් නිින්ද යන්නේ නැති නිසා එයාට තාත්තා දුන්න බෑග් එකේ තිබුණු පොතක් අරගෙන වයෝලා ගාවට එනවා. ඒ ටොඩ්ගේ අම්මගේ දිනපොත. ටොඩ්ට අකුරු කියවන්න බැරි නිසා වයෝලා ඒ පොත කියවනවා. මේ පොතේ තියෙන දේවල් වලින් ටොඩ් දැනගන්නවා ඇත්තටම ස්පාකල්ලා නෙමෙයි ප්‍රෙන්ටිස් ටවුන් වල නගරාධිපති තමයි එයාගේ අම්මවයි අනිත් ගෑනු අයවයි මරලා තියෙන්නේ කියලා. මේකට හොඳටම තරහ ගිහින් ටොඩ් එතනින් එළියට දුවලා යනවා. මේ වෙලාවේ මෙහෙට ඩේවිඩ්ුයි අනිත් මිනිස්සුයි කඩාවදිනවා. ෆාබ්‍රාන්ච් වල නගරාධිපති ආයුධත් අරගෙන මෙයාලා ඉස්සරහට එනවා. වයෝලා කොහෙද ඇහුවත් එයා ඒකට කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් ඩේවිඩ් එතනින් අනිත් මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරලා උත්තරයක් ගන්න එක දේවල් කියනවා. ඒත් කවුරුත්ම මොකුත් කියන්නේ නැහැ. මේ වෙලාවේ එතන හිටිය එක මිනිස්සෙක් වයෝලව හොයාගෙන එයා ඉන්න තැනට යනවා. මේ වෙලාවේ ටොඩ් ඩේවිඩ්ලා ඇවිත් කියලා දැනගෙන වයෝලව හොයාගෙන එනවා. ටොඩ් එතනට එද්දී වයෝලා අර මිනිස්සයාව ගැට ගහලා දාලා තියනවා දකිනවා. ඊට පස්සේ මේ දෙන එතනින් පැනලා යනවා. ඒත් එකපාරටම පූජකයා එයාලා පස්සෙන් පන්නගෙන එන නිසා එයාලා කෝඩාරමක් අස්සට රිංගනවා. ඩේවිඩ් මෙයාලා ඉන්නේ මෙතන කියලා දැනගෙන කෙල්ලව එතනින් එළියට ගන්න බෙන්ව එතනට යවනවා. ටිකකින් කෙල්ල බෙන් එක්ක එළියට එනවා. ඒත් ඇත්තටම ඒ කෙල්ල නෙවෙයි. බෙන් හිතින් මවපු රූපයක්. බෙන් ඩේවිඩ්ව නොමග යවන අතරේ ටොඩ් වයෝලා දෙන්න පිටිපස්සෙන් පැනගෙන මැන්චිත් එක්ක දුවගෙන යනවා. ඒත් ආයෙත් යාලව පූජකයාට අහු වෙනවා. මෙයාලා ගම් ඉවුරේ තිබුණ බෝට්ටුවකට නැගලා යන්න හැදුවත් පූජකයා ගඟ දිගේ ඇවිත් කෙල්ලව අල්ලගන්නවා. මෙහෙම පොරබදිද්දි මෙයාලව දිය ඇල්ලකින් පහළට වැටෙනවා. වයෝලායි මැන්චි දෙන්නම වතුරේ ගිලෙන්න යද්දි ටොඩ් මුලින් කෙල්ලව බේරගෙන මැන්චි දිහාට හැරෙනවා. ඒත් හරිම නපුරු විදිහට පූජකයා මැන්චිව වතුරේ ගිල්ලලා මරලා දානවා. ටොඩ් කිසිම දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. පූජකයාගෙන් බේරුණත් ටොඩ් මැන්චි ගැන හිතන එක නවත්ත ගන්න බැරි වෙනවා. එයා මැන්චි ගැන හිතන ගමන් දිගටම වයෝලා එක්ක හෙවන් හොයාගෙන යනවා. මෙහෙම යද්දි මෙයාලට කැඩුණු යානාවක් හම්බ වෙනවා. ඈතින් ඩේවිඩ්ුයි අනිත් අය එනව දකින වයෝලා ටොඩ් එක්ක යානාව ඇතුළට යනවා. වයෝලා එක ස්ටාර්ට් කරන්න හැදුවත් ඒකේ ඇන්ටනා එක කැඩිලා නිසා ස්ටාර්ට් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ටොඩ් ඇන්ටනා එක තියෙන තැනට ගිහින් ඒක හදනවා. ස්ක්‍රීන් එකේ ඇන්ටනා එක කනෙක්ට් වුණා කියලා පෙන්නනවත් එක්කම පූජකයා ඇවිත් වයෝලාව අල්ලගන්නවා. එයා වයෝලාව මරන්න හදද්දී වයෝලා කොහොම හරි බේරිලා පූජකයාව පුච්චලා මරලා දානවා. මේ වෙලාවේ ඩේවිඩ් එලි ඉදලා ටොඩ් එන්න කියලා කියනවා. එයා ආවේ නැත්තම් බෙන්ව මරනවා කියලා. ඉතින් ටොඩ්ට එතෙන්ට එන්න සිද්ධ වෙනවා. ඩේවිඩ් එයාගෙන් කෙල්ල කොහෙද ඇහුවත් ටොඩ් කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් මේ නිසා එකපාරටම ඩේවිඩ් බෙන්ට වෙඩි තියනවා. ටොඩ් බෙන් ගාවට දුවගෙන ගිහින් එයාව බදාගත්තම ඩේවිඩ්ට ඇත්ත කියන්න එපා කියලා බෙන් හොරෙන් ටොඩ්ට පිහියක් දෙනවා. ටොඩ් ඒකෙන් ඩේවිඩ්ට අනින්න හැදුවත් ඩේවිඩ් කොහොම හරි බේරෙනවා. මේ වෙලාවේ වයෝලා යානාව ස්ටාර්ට් කරලා එයාගේ යානයට සිග්නල් එකක් යවනවා. ඩේවිඩ් මේක දැකලා තරහ ගිහින් ටොඩ්ට වෙඩි තියන්න හදද්දී
ටොඩ් එතනින් දුවගෙන ගියත් එයාගේ අතට වෙඩි වදිනවා. එයා දුවගෙන ගිහින් හැංගුණත් ටොඩ්ගේ සිතුවිලි දැකලා ඩේවිඩ් එයාව හොයාගන්නවා. එයා ටොඩ්ට වෙඩි තියන්න හදද්දී ටොඩ් එයාගේ සිතුවිලි වලින් එයාගේ අම්මව මවනවා. මේක දැකලා ඩේවිඩ් හොඳටම බය වෙනවා. ඊට පස්සේ එයාට එයා මරපු අනිත් ගෑනු අයවත් පේන්න ගන්නවා. එයා හොඳටම බය වෙලා පස්සෙන් පස්සට යද්දී වයෝලා ඇවිත් එයාව තල්ලු කරලා මල්ලා දානවා. ඒත් එක්කම සිග්නල් එක ලැබුණු වයෝලාගේ යානාව පේන්න ගන්නවා. මේක දැකලා ඩේවිඩ්ගේ කට්ටිය පැනලා යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ෂිප් එක ඇතුලේ ඉන්න ටොඩ්ව. එයාට හොඳටම හොද වෙලා තිබුණා. වයෝලා එතනට ඇවිත් ටොඩ් දවස් ගාණක් ඒක ඇතුලේ හිටියා කියලා කියන ගමන් එයාට ඒ ෂිප් එකේ හිටපු මිනිස්සු අලුතෙන් හදන ජනාවාසය පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට අමුතුම වයිබ් එකකින් පිරුණු අපේ සයන්ටිෆික් ඇක්ෂන් මූවි එක ඉවර වෙනවා. ඔයාලා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ලයික් එකක් දාලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන මූවි එකකින් ඉක්මනටම හම්බෙමු. Bye.